සුබ දවසක් යාළුවනේ. ඔන්න අලුතෙන්ම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙන දිනය ගැන අලුත් ආරංචියක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේක නිවුස් එකක්. අපි බලමු මොකද්ද මේ නිවුස් එක කියලා. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් උසස් පෙළ ප්‍රතිඵල නව යාවත්කාලීන කිරීම කියලා තමයි මේ නිවුස් හෙඩ්ලයින් එක දාලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කිව්වා අලුතෙන් එන හැම නිවුස් එකම වගේ උසස් පෙළ ප්‍රතිඵල ගැන මේ channel එකෙන් ගේනවා කියලා. ඒ හින්දා channel එක subscribe කරලා තියාගන්න කියලාත් කිව්වා. හරි අපි බලමු දෙවනියට. ඒ කියන්නේ මම කලින් වීඩියෝ එකක් දැම්මා. ඊට පස්සේ මේක අප්‍රේල් 8 තමයි කියලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් 2025 අප්‍රේල් 8 වෙනි දින තමයි මේ වෙබ්සයිට් එකේ මේ නිවුස් එක දාලා තියෙන්නේ. ඉතින් මේකෙදි කියලා තියෙනවා අප්‍රේල් අලුත් අවුරුදු උත්සවයෙන් පසු අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගීය ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. විභාග ප්‍රතිඵල පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය. විභාගයට සිසුන් 3,33,183 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 2,53,390ක් පාසල් සිසුන් වූ අතර 79,793ක් පෞද්ගලික ආදුම්කරුවන් විය. විභාගය 2024 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 31 දක්වා රට පුරා විභාග මධ්‍යස්ථාන 2312කදී පැවැත්විණි. උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය ඒ කියන්නේ ඒකේ අංක තියෙනවා 66 කියලා. විෂය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2025 පෙබරවාරි 8ත් 10ත් දක්වා පැවැත්විණි කියලා. ඉතින් මේක තමයි අලුත්ම නිවුස් එක. ඉතින් කලිනුත් නිවුස් එකක් ගිහිල්ලා තිබ්බා. සමහරක් කිව්වා බොරු රැවටෙන්න එපා කියලා. නමුත් මේක මේ වෙබ්සයිට් එක කියන විදිහට විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා තමයි පවසලා තියෙන්නේ. ඒ හින්දා channel එක subscribe කරන්න මේ වගේ අලුත් නිවුස් දැනගන්න.